ස්වාමීන් වහන්සේ අපි මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට වඩා ගොඩක් දක්ෂ අය අපිට දකින්න ලැබෙනවා. මේ වගේ වෙලාවට එයාගේ දක්ෂතාව, එයාගේ ජයග්‍රහණ දැක්කට පස්සේ නිකන් බොහෝ අයගේ හිතට නුරුස්සන ගතියක් එනවා. මේක දරා ගන්න බැරි ගතියක් එනවා. ස්වාමීන් වහන්සේ ඒ වගේ වෙලාවට ගොඩක් අය තෝරගන්න දේ තමයි ඒ අයගේ දක්ෂතාවලට, ඒ අයගේ මාර්ගයට අපහාස කරන එක. එහෙම නැත්නම් ඒ අය කරන කටයුත්තට අකුල් හෙලන එක. මේ වගේ දේවල් ගොඩක් වෙලාවට අපි සමාජයේ දකින්න තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ අනික් අයගේ දක්ෂතාවය දරාගන්න බැරි එක ඉවසන්නේ කොහොමද? සමීර, අනුන්ගේ දක්ෂතාවයක් ඉවසා ගන්න බැරිකම, දරා ගන්න බැරිකම කියලා කියන්නේ තමන්ගේ දෝෂයක් කියලා මුලින්ම දකින්න ඕන. ඒ දෝෂය තමයි ඉරිසියාව. අනුන්ගේ දියුණුව, අනුන්ගේ සාර්ථකත්වය, අනුන්ගේ දක්ෂතා, ඊළඟට අනිත් කෙනෙකුගේ තියෙන සමහරට ලස්සන හැඩරුව, මේක දරාගන්න බැරිකම කියලා කියන්නේ ඉරිසියාව. තමන් ළඟ ඉරිසියාව තියෙනවා කියන එක මුලින් අඳුන ගන්න ඕන. ඒ ඉරිසියාව අඳුනගත්තේ නැත්නම් තමන්ගේ ඉරිසියාව සාධාරණීකරණය කරනවානේ. ඉරිසියාව විදිහට අඳුන ගන්න ඕන. ඉරිසියාව විදිහට අඳුනගත්ත කෙනාට ඒකට පිළියම් විදිහට බෙහෙත කරන්න පුළුවන්. බෙහෙත මොකද්ද? මුදිතාව. මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ සැපේදී, අනුන්ගේ සතුටේදී, අනුන්ගේ දක්ෂතාවේදී තමනුත් හදවතින් සතුටු වෙන එක. මුදිතාව කියන එක මේ ලෝකේ හරි අඩුයි. මුදිතා සිත යම් කෙනෙක් තුල තියෙනවා නම් ඒ මුදිතා සිත තියෙන කෙනා අනුන්ගේ දියුණුවකට කවදාවත් අකුල් හෙලන්නේ නැහැ. එයා කරන්නේ අනුන්ගේ දියුණුව දකිනකොට, තව කෙනෙක් සාර්ථකත්වයේ කරා යනවා දකිනකොට එයා හදවතින්ම ආශිර්වාද කරන කෙනෙක් බවට පත් වෙනවා. කොහොමද මෙතෙන් එන්නේ? තමන්ට වඩා දක්ෂයෙක් දකිනකොට තමන් එච්චර දක්ෂ නැතුව ඉදිද්දි කොහොමද හිතේ මුදිතාව ඇති කරගන්නේ? තමන්ට වඩා හොඳ හැකියාවල් තියෙන කෙනෙක් තමන්ගේ හැකියාවල් පරද්දගෙන යනවා දකිනකොට කොහොමද කෙනෙක් ඒ වෙලාවට මුදිතා හිතක් ඇති කරගන්නේ? මේ තරගකාරී ලෝකේ අනික් කෙනාව මම පරද්දන්න ඕන, ඒ කෙනා මට පහලින් ඉන්න ඕන, ඒ කෙනා මට යටින් ඉන්න ඕන. එහෙම හිතන මේ ලෝකේ කොහොමද අපි මුදිතාව ඇති කරගන්නේ? පින සිහි කරගන්න ඕන. ඒ අය අපට වඩා දක්ෂ වුණේ, ඒ අයට අපට වඩා හැකියාවල් ලැබුණේ, ඒ අය කරන දේ හරියන්නේ. සමහරට ඒ අය අපිට වඩා ගොඩක් ලස්සනට ඉපදිලා ඉන්නේ. ඒ අයට අපිට වඩා ලස්සන කටහඬක් ලැබිලා තියෙන්නේ. මේ වගේ එකක් උනේ ඇයි? ඒක උනේ අයගේ පිනට, එයාගේ වාසනාවට. එයාගේ පින මොකද්ද සමීර? බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා යම්කිසි කෙනෙක් අනිත් අය අතරේ හොඳ කීර්තිමත් කෙනෙක් බවට පත් වෙනවා නම්, සම්භාවනීය කෙනෙක් බවට පත් වෙනවා නම් එයාට උදව් කරනවා. එයා සංසාර ගමනේ ඉරිසියා නොකිරීමේ පින. එහෙමයි. එයා සංසාරේ ඉරිසියා කරපු නැති කෙනෙක්. ඒ නිසා එයාට පිළිගැනීම ලැබෙනවා, එයා ප්‍රසිද්ධ වෙනවා. සමහරට එයා පොඩි දෙයක් කරන්නේ මුළු සමාජයේම එයාව වැළඳ ගන්නවා. එයා ඉරිසියා නොකිරීමේ පින. ඊළඟ එක තමයි එයා ගරු කළ යුත්තට ගරු කරලා, පිළිය යුත්තන්ව පුදලා, ඒකේ පිනත් එයාට එනවා. එතකොට අපි පින අඳුන ගන්නවා. පින අඳුනාගත්තට පස්සේ අනේ මෙයා පින් කරපු කෙනෙක්. මෙයාගේ පින නිසා තමයි මෙයා මට වඩා දක්ෂ වුණේ. මෙයාගේ මේ දක්ෂතාවය රැකේවා. මේ දක්ෂතාව තවත් දියුණු වේවා. මමත් එහෙනම් මේ දක්ෂයා දිහා බල මාත් පින් කරන්න. මාත් මගේ ජීවිතේ ඉරිසියා නොකරලා පිනක් රැස් කරගන්න ඕන. මමත් ගරු කළ යුත්තන්ට ගරු කරලා පිනක් රැස් කරගන්න ඕන කියන තැනට අපිට එන්න පුළුවන්. සමාජයේ දක්ෂයෝ දකින්නකොට ඉරිසියාව තමන් ළඟ තියෙනවා නම් අඳුර ගන්න ඕන. පළවෙනි එක. ඉරිසියාව වෙනුවට මුදිතාව පුරුදු කරන්න ආසා කරන්න ඕන. දෙවෙනි එක. ඊට පස්සේ අපි කළ යුත්තේ අපේ ජීවිතෙත් යම් දවසක හොඳ කීර්තිමත් ජීවිතයක් බවට පත්වීම පිණිස පවතින යම් පිනක් තියෙනවාද? ඒ පින රැස් කරගන්න එක.